ඉතින් good morning යාළුවනේ. ඉතින් මගේ වොයිස් එක චුට්ටක් වෙනස් වෙලා ඇති. මොකද මේ දවස්වල හෙම්බිස් අහලා ඉන්නේ. මයික් එකට නම් එක ලොකුවට සාමාන්‍ය විතර මේක නැතුව ඇති. හරි ඒක වැඩක් නැහැ. ඉතින් අද චැලෙන්ජ් එක වෙන්නේ සම්පූර්ණයෙන්ම මම කැමතිම පාටින් දවසක් ගෙවන චැලෙන්ජ් එකක් තමයි අද කරන්න යන්නේ. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ ඉතින් මගේ කැමතිම පාට බ්ලැක් කලර් එක කියලා. ඉතින් බ්ලැක් කලර් එකෙන් අද මගේ දවසක්ම ගෙවන්න තමයි යන්නේ. ඒ කියන්නේ අද මම අඳින්නේ නැති බ්ලැක් ෂර්ට් එක අරන් ඉන්නේ. අඳින්නේ කන්නේ බොන්නේ ඔක්කොම කරන්නේ බ්ලැක් කලර් එකේ කැම විතරයි. ඉතින් ඕක තමයි අද චැලෙන්ජ් එක. ඉතින් අපි බලමු අද චැලෙන්ජ් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එක ගිහලා බලමු චැලෙන්ජ් එක කොහොමද කියලා. channel එකට අලුත් කෙනා නම් channel එක subscribe කරන්න. ඒ වගේ වීඩියෝ like එකක් දාන්න. යමු අපි වීඩියෝ එකට. කියන්නේ දැන් අපි මුලින්ම ඒ කියන්නේ මම දැන් උදේ වල පේනවා ඇති PC එකේ වෙලාව 8:56 නේ. 8:56 වෙලාව දැන් උදේට තාම මුකුත් කාලා නැහැ. ඉතින් අද මම දැන් මුලින්ම උදේට අපි තේ එකක් බොනවනේ. අන් ඒ තේ එක සාමාන්‍යයෙන් උදේට බොන්නේ කිරි එකක්. කිරි බොන්න බෑද? මොකද ඒක බ්ලැක් කලර් එකත් එක්ක යන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මම බැලුවේ කොෆි එකක් වගේ බොන්න. මොකද තේටත් වඩා කොෆි එක සාමාන්‍යයෙන් බ්ලැක් කලර් එකට හොඳටම එනවා. ඒ හින්දා උදේම මම හිතුවේ කොෆි එකක් වගේ බොන්න වෙන මම බැලුවා බ්ලැක් කලර් එකේ කෑම නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය බ්ලැක් කලර් එකෙන් ගත්තොත් එහෙම කෑම අඩුයි. ඉතින් උදේට මම බැලුවේ කොෆි එකක් වගේ බොන්න. අපි එනම් කොෆි එකක් හදන් එමු උදේට. හරි යාළුවනේ ඔන්න ඉතින් මම කොෆි එක හදන් ආවා. ඉන්න මම ඔයාලට පෙන්නන්නම් ඒක. හරි මේ තියෙන්නේ කොෆි එක. ඉතින් පේනදි මේක බ්ලැක් කලර් එකටම යනවා. කියන්නේ අර සාමාන්‍යයෙන් තේ එක බ්ලැක් කලර් වලටම යන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් බ්ලැක් කලර් එකටම යනවා. ඒ කියන්නේ කොෆි කියන්නේ. හරි ඔන්න තේ එක හදාගත්තා. තේ එක නෙමෙයි කොෆි එක. right. ඔක්කොම හොඳයි. තියෙන එකම ප්‍රශ්නේ රස්නේ දැන් හැදුවේ. ඉතින් ඇත්තටම දැන් එළිය මාර විදියට හයියෙන් වහිනවා. මෙච්චර වහිද්දි කෝපි එකක් බොනවා කියන්නේ සුපිරි. පොඩ්ඩක් ඉන්න. හරි ඔන්න ඔය ස්ටෑන්ඩ් එකට හයි කරගත්තා. හොඳයි. හරි යන්නේ ඔන්න මම හදාගත්ත කෝපි එක. වෙනදි දුමුත් යනවා. ආයෙක වල් පේන්නේ. ඇත්තටම රහයි සුපිරි. මම හදපු ඉන්නේ ඇත්තටම රහයි මේක. හෙම්බිරි සාත් එක්ක අමාරු යාළුවනේ. හරි අපි දැන් මේ උදේට මම කොෆි එකෙන් තමයි ෂේප් කරගන්න වෙන්නේ. මොකද ඇත්තටම බ්ලැක් කලර් එකකින් ගත්තොත් එහෙනම් බ්ලැක් කලර් එකේ කෑම අඩුයි හොයාගන්න. අඩුයි කියලා බෑනේ. මොකද මම කැමති පාට වෙනස් කරන්න බෑනේ. බ්ලැක් කලර් එක. ඉතින් මම කැමති පාට තව කියන්නේ වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරපු පාටත් වලත් කෑම අඩුයි. ඒකින්ද වෙනස් කරලා වැඩක් නැහැ. ඊට පස්සේ අපි දවල්ට ගන්නවා හරි සාමාන්‍ය ශනික කෑමෙම අඩුයි බ්ලැක් කලර් එකෙන් තියෙන. සුදු වගේ කැමති පාට නම් මර බත් ගන්න පුළුවන් නේ. පතත් සුදු පාටයි. තාම බොනවා කොෆි එක. ඇත්තටම මේ වහිද්දි කොෆි එක බොනවා කියන්නේ සුපිරිය. ඒක මරු. නේ කොෆි ගහලා තියෙන්නේ මොකද්ද? ඕකේ. but first coffee. මුලින්ම කොෆි එකක් බීලා ඉන්නේ කියලා කියන්නේ. කෝප්පේ තියෙන දේ අපි පිළිගන්න ඕන. මොකද අපි මේ කෝප්පෙන්නේ බොන්නේ. ඒ හින්දානේ first මුලින්ම කොෆි එකක් බොන්න කියලා තියෙන්නේ. කොෆි එකක් තමයි බොන්නේ. මම ගන්න ඔක්කොම කෝප්ප සාමාන්‍යයෙන් ඒ කියන්නේ කොෆි බොන්න කියලා තමයි තියෙන්නේ. මම අලුත් තවත් කෝප්පයක් ගත්තා. මට පෙන්නන එක පොඩි. මේ අලුත් කෝප්පයක් ගෙනාවම ඒකෙත් නේ කොෆි එක කොෆි බොන්න කියලා දාම. ඒ කියන්නේ මම ගන්න ඔක්කොම කෝප් එහෙමයි. ඒක කෝප් එහෙමයි නෙවෙයි. ඒ කියන්නේ කෝප් කොෆි බොන්න විතරනේ හදන්නේ. මේ ඒ වුණාට මේකේ කොෆි තියෙන්නේ. ඒ කියන්නේ මේකත් කොෆි බොන්න තියෙන කෝප්පයක්. මේකත් ඒ වගේම තමයි. මේක සාමාන්‍යයෙන් මම නෑ ලස්සනට තියන්න වගේ ගත්තේ. ඒ වුණාට මේකේ තාම ඒ වුණාට බොන්න අයිඩියා ගන්න නැහැ. මොකද තිබ්බා? රහයි. මම දැන් මට සාමාන්‍ය හදන්න පුළුවන්. කලින් අර වීඩියෝ එක කරද්දී තේ එකක් ඉස්සර හදාගන්න බෑ. ඇදුවා කොහොම හරි. දැන් මට සාමාන්‍යයෙන් තේ හදන්න පුළුවන්. කෝපි හදන්න පුළුවන්. දැන් ටිකක් උයන්නත් පුළුවන්.
හරි යාළුවනේ ඔන්න ඉතින් උදේට නම් කොහොම හරි කොෆි එක බීලා ෂේප් කරගත්තා. ෂේප් කරගත්තා කියන්නේ අමාරුයි. ඒ කියන්නේ කොහොමද කොෆි එකකින් අපිට දේවරුව ෂේප් කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් බත් එහෙමත් කනවනේ. ඉතින් කරන්න දෙයක් නෑ. අද බ්ලැක් කලර් එකෙන් මට කොෆි තමයි බොන්න තිබ්බේ. උදේට සාමාන්‍යයෙන් කන්න ශනික කෑම හොයාගන්න අඩුයි. හරි. දැන් අපි දවල්ට මොනවා හරි කන්න බෑ. ඉතින් මම බැලුවේ දවල්ට දැන් මොනවා හරි ගිහිල්ලා අපි කඩෙන් ගමු. ඉතින් සාමාන්‍යයෙන් මම හිතන විදිහට දවල්ට අපිට බොන්න වෙන්නේ ඩ්‍රින්ක් එකක්. ඒ කියන්නේ කෑම සාමාන්‍යයෙන් බ්ලැක් කලර් එකේ කෑම අඩුයිනේ. ඉතින් ඩ්‍රින්ක් එකක් හරි එහෙම තමයි අපිට ගන්න වෙන්නේ. අපි ගිහිල්ලා බලමු. ගොඩක් බ්ලැක් කලර් එකේ තියෙන චොක්ලට් ಜಾති නැත්නම් අපිට කොකා කෝලා පෙප්සි ඔය ඩ්‍රින්ක් දෙකෙන් එකක් තමයි ගන්න වෙන්නේ. ඒ දෙකනේ සාමාන්‍ය බ්ලැක් කලර් එකට යන්නේ. අපි කඩේට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. බ්ලැක් කලර් එකෙන් තියෙන මොනවා හරි අපි ගමු අපේ දවල් කෑම වෙනුවෙන්. අපි එන යමු කඩේට. දැන් මම කඩේ යන ගමන් ඉන්නේ වෙන ඇති වහිනා හයියෙන්. වැස්සේ මට දැන් මොනවා ගන්න වෙයිද දන්නේ නැහැ. බ්ලැක් කලර් එකෙන් තියෙන එකක් තමයි ගන්න වෙන්නේ. බලමු මේ ඒක ලස්සනයි. මේ වැස්සේ අමාරු රෙකෝඩ් කරන්නත් මේ මිනිස්සු බලලා මන් දිහා මොකද මේ කැමරාවක් කරගෙන ඉන්නේ කියලා. හරි අපි අමුතෝ හරි මයික් එක පරිස්සම් කරගන්න ඕන. මම හිතන්නේ මේක වෝටර්ප්‍රූෆ් නෑ මයික් එකට. දැන් යමු අපි කඩේට ගිහිල්ලා මම හිතන්නේ ගොඩක් දුරට අපිට ගන්න වෙන්නේ ඩ්‍රින්ක් එකක් තමයි. බ්ලැක් කලර් එකෙන් මේ ගොඩක් තියෙන්නේ ඩ්‍රින්ක් තමයි මම හිතන්නේ. නැත්නම් චොක්ලට් එක අපි ගමු. දවල්ට චොක්ලට් අවුලක් නැහැ ගන්න. උදේ පාන චොක්ලට් ගන්න බෑනේ. දැන් මේ බලමු මම හිතන්නේ මම කොකා කෝලා හරි පෙප්සි හරි තමයි බ්ලැක් කලර් එකට තියෙන්නේ ඩ්‍රින්ක් වලට. හැබැයි මම ওই දෙකම බොන්න ආස නැහැ. ඒ කියන්නේ කොකා කෝලා බොන්නත් වැඩි කැමති නැහැ. පෙප්සි බොන්න කැමතිත් නැහැ. දැන් දැන් අපිට බොන්න වෙනවා. ඒ කියන්නේ මේ බොන්න වෙනවා අපිට මොකක් හරි ওই දෙකෙන් එකක් අනිවාර්යෙන්. අපි මේ දෙකෙන් එකක් අරගෙන චොක්ලට් එකක් වගේ ගමු. මේ හරියනම් මාරු යාළුවනේ පේන ඇති වෙල් එක මේ උලන් එද්දි මේ සුපිරි. ඒ කියන්නේ මේ වැස්සේ මේ ඇවිදින්න තිබුණා මාරු මං ආසයි වැස්සේ වාහනයක වගේ මේ නුවරඑළිය වගේ පැත්තේ යන්න තිබුණා සුපිරි. ඉතින් අපිට දැම්ම යන්න බෑනේ තව හරියට ලයිසන් උත් නැහැනේ. අපි ඉස්සරහට යමු. අපි බලමු මෙතන කඩයක් තියෙනවා මේක තියන්නේ කියලා. නැත්නම් අපි අර පැත්තට යමු. ගොඩක් දුරට අපිට ඩාර්ක් චොක්ලට් එක තමයි ගන්න වෙන්නේ. මොකද නැත්නම් කළු පාට නෙවෙයි චොක්ලට් නිකන් දුඹුරු පාට වගේ. අපිට ඩාර්ක් චොක්ලට් එක මේ හරියට හොයාගන්න තියෙයිද දන්නේ නැහැ. අපි කඩේට ගිහලා බලමු. ඔන්න ඉතින් මම කඩේට ගිහිල්ලා අරගෙන ආවා. වෙනවා ඇති. ඒකත් බ්ලැක් කලර් එකේ තියෙන්නේ මේ කොකා කෝලායි පෙප්සි නෙවෙයි ගත්තේ. මම ගත්තේ නෙක්ටෝ එකක්. නෙක්ටෝ අනිවා රතු පාට පොඩි ටයිප් එකක් තියෙනවා. ඒකට ගොඩක් අර බ්ලැක් කලර් එකකින් වගේ යන නිසා ඒක ගත්තා. මම ඒක බොන්න ආස නැහැ. ඒ වුණාට අර කරන් දෙයක් නැහැ. මේ කඩෙත් තිබ්බේ නැහැ. කොකා කෝලා තිබ්බේ නැහැ. පෙප්සි තිබ්බෙත් නැහැ. මට ආයෙ අරයට යන්න කම්මැලි වුණා. චොක්ලට් එකක් ගත්තේ රිච්බරි චොක්ලට් බාර් එකක් ගත්තේ. ඩාර්ක් චොක්ලට් නෑ. මේ හොරි මේ කොහොමත් නෑ ඩාර්ක් චොක්ලට් වන්නේ. ඩාර්ක් චොක්ලට් වන්න ටවුන් එකට යන්න වෙනවා. ටවුන් එකට යන්න දැන් බෑ. මේ වැස්සත් එක්ක මම හින්දා ආයේ මේ ඌනෝ එකක් ගත්තා. ඌනොත් බ්ලැක් කලර්. ඉතින් ওই ටික තමයි අපි දවල්ට කන්න හිතන්නේ. ඔක්කොම තියෙන්නේ සාමාන්‍යයෙන් මේ ඔක්කොම කණ්ඩ කියන්නේ හොදේව නෙවෙයි. හොදේව නෙවෙයි කියන්නේ මේ සාමාන්‍යයෙන් බත්නේ ගන්න අපි මේ වගේ කෑම කන්න හොඳ නෑ ඇත්තට. ඒ වුණාට ගන්න දෙයක් නෑ. අර චැලෙන්ජ් එකත් එක්ක අපිට බ්ලැක් කලර් කන්සෙප්ට් එකට තමයි යන්න වෙන්නේ. අපි කඩේට ගිහලා මේ shopping app බ්ලැක් කලර්. අපි ගෙදර ගිහලා බලමු. දැන් මෙතන ඔක්කොම බෑ මේ වැස්සත් එක්ක. අපි යමු ගෙදර. ගෙදර ගිහලා බලමු. මේ ටික අපි ගෙදර ගිහලා කමු. ඒ වුණා මම කඩේට ගිහිල්ලා ආවා. ඉතින් මම ගෙනාවා නෙක්ටෝ එකක්. මේක නම් පොඩ්ඩක් අර රතු පාට ටයිප් එකට තියෙනවා. කරන් යන්නේ අර බ්ලැක් මොකද තියෙන්නේ අර මේ ලයිට් එළියත් එක්ක ටිකක් රතු පාට තියෙන නැත්නම් මේක නිය අර බ්ලැක් අතියට එනවනේ. හරි රතු තමයි. දැන් රතු කියලා කමෙන්ට් කරන්න එපා. මම රතු පාට රැච් කැමති වුණාට අද කරන් දෙයක් නැහැ. මම මේක තමයි කඩේ තිබ්බේ තමයි ගෙනාවේ. චොක්ලට් එක එනවා මෙන්න මේක. මේ කට්ටිය දුඹුරු පාට එනවා. ඒ වුණාට බ්ලැක් කලර් කියලා හිතමු. බ්ලැක් කලර් තමයි. ඩාර්ක් චොක්ලට් නැහැ මේ හොයන්න. මේක ගෙනාවා. ආය ඌනෝ එකක් ගෙනාවා. මේක නම් මම හිතන්නේ බ්ලැක් කලර්ම තමයි. වෙන කරන් දෙයක් නැහැ අපිට. අපි මේ තමයි දවල්ට කන කෑම වේල. හරි අපි මේක බලමු. මට මේ එම්බිරිසාවත් එක්ක මේක බීලා තව තඩියක් දෙන්න. මේක කූල් එකක් ඈ. කූල් එකක් කමන්න අපි බොමු. සීතල වැඩි. මේ චොක්ලට් එකත් අපි කඩාගමු.
මේක තද මේක මේ පැකින් එක හයිය ඔක්කොටම අනි මේ බ්ලැක් කලර් වගේ තමයි ටිකක් දුඹුරු පාට තිබ්බට මේ අවුලක් නැහැ ඉතින් මොනවා කරන්නේ මේ අපේ දවල් කෑම වේල තමයි යන්නේ චොක්ලට් එක වෙන මිනිස්සු දවල්ට බත් ගද්දි මම දවල්ට කන කෑම පේනව නේද මේක රහයි මිල්ක් එක නෙක්ට නම් බොන්න බැම බොන්ඩ ආසන මේ බීම චොක්ලට් නම් ප්‍රශ්න චොක්ලට් කයහයි චොක්ලට් බායක දවල්ට නම් ඇත්තර මේ ඔයාලා දන්නවා බ්ලැක් කලර් එකේ තියෙන කෑම කමෙන්ට් එකක් දාන්න මෙව්වා කෑම සාමාන්‍ය ශනික කෑමක් කරන්න නඩුව නූඩ්ලස් එකක් සාමාන්‍යයෙන් අර සුදු පාට වගේ යන්නේ රාමෙන් එකෙන් ගත්තොත් සාමාන්‍යයෙන් තැඹිලි පාටට රතු පාට වගේ එනවා බ්ලැක් කලර් එකේ නූඩ්ලස් වත් නැහැ මට මතක හැටියට බ්ලැක් කලර් එකේ කෑම හොයන්න අඩුයි මොකද සුපිරි චැලෙන්ජ් එකක් කරන්නේ හරි උණ ගත්තා අපි උණ ගත්තා මම දැන් චොක්ලට් හල්ලත් චොක්ලට් කාත් වල ඉතින් චොක්ලට් උත්තර ගොඩක් කන්න බෑනේ පොඩ්ඩෙන් බිමට උණෝ එකේ ලොකු මේකම උණෝ රහයි උණෝ වෙන චොක්ලට් එක රහයි මේක රයිස්බරි මේක රයිස්බරි दा ඔක්කොම රයිස්බරි වන්න බෑ මේ මඩි බොන්න නෙක්ට නෙක්ටෝරේ මේ වගේ සාමාන්‍ය මම වැඩි බීම් බොන්න ආස නැහැ අම්බෝ බඩ නිකන් ඔය එම්බිලිසවත් එක තවත් වැඩි වෙනවා මේක බීලා මේ කෑවා කාලි ඉවරයි මේක නම් තව තියෙනවා චොක්ලට් 3ක් වගේ තියෙනවා කන්න බෑ මේ කන්න බෑ මේ චොක්ලට් මේ 2 3ක් අද්දි ඔළුවත් එක්ක කරගෙන එහෙම ගොඩක් කන්න බෑ චොක්ලට් අපි තව එකක් කමු ඊට පස්සේ ඉතුරුවා පස්සේලා කමට ආය කන්න බෑ අන්තිම චොක්ලට් ටික ආය කන්න බෑ සුව කරගෙන රහයි දෙක නම් කොහොමවත් ගැලපෙන්නේ නැහැ මේක කාලේ මේක අදින්න ඒනොට උදේට අපි කොෆි බිව්වා දවල්ට මේක තමයි කෑම දවල් කෑම අම්මා දැන් නම් ඔළුවත් එක්ක රිදෙනවා චොක්ලට් කාලා ඔයස මේ හිම්බිවිසාර දෙද්දි බීම බීලා නම්බෝ අයිති ආයි බොන්න බෑ
ඉතින් යාළුවනේ මම දැන් දවල් කෑමෙන් චැලෙන්ජ් එක නවත්තන මොකද මම අවසරත් කොෆි එකක් බොනවා මම ඒ කියන්නේ මට බ්ලැක් කලර් එකේ වෙන කෑම හොයාගන්න නෑ හරිද කියන්නේ බ්ලැක් කලර් එකෙන් ගත්තොත් එහෙම කෑම අඩුයි ඔය දන්නවනේ බ්ලැක් කලර් එකේ කෑම තියෙන බ්ලැක් කලර් එකෙන් මට කෑම ගන්න කට්ටිය කමෙන්ට් කරලා යන්න මට මතකත් නෑ කෑම මොනවද තියෙන්නේ කියලා ඉතින් තියෙන ඒ කියන්නේ මතක් කෑම ගන්න කට්ටිය කමෙන්ට් කරලා යන්න ඉතින් යාළුවනේ මට දැන් හුස්ම ගන්නත් එක්කවරු මේක බීලා හුස්ම ගන්න තමයි මේ කූල් එකක් බීලා ඉතින් වීඩියෝ කොහොමද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඔයාලට ඉස්සරහට ඕන චැලෙන්ජ් තියනවා ඉස්සරහට ඕන වීඩියෝස් තියනවා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඒ වගේම දවසක් ගෙවන්න බෑ බ්ලැක් කලර් එකෙන් බ්ලැක් කලර් එකේ කෑම කාලා මොකද බ්ලැක් කලර් එකෙන් කණ්ඩ කෑම නෑ ඒ කියන්නේ අඩුයිනේ කෑම බ්ලැක් කලර් එකේ තියෙන ඉතින් වීඩියෝ හොඳ නැහැ වීඩියෝ ලයික් කරන්න channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරගන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු